ඔයාගේ සම පැහැපත් කර ගැනීමට සමය දීර්තිමත් බව වැඩි කර ගැනීමට ඒ වගේම ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් කර ගැනීමට කෝමාරිකා අපි බහුලව භාවිතා කරනවා. මේ කෝමාරිකාවල විටමින් A, E, C හා B අඩංගු වෙනවා. කෝමාරිකා කියන්නේ ඕනෙම කෙනෙක්ට ඕනෑම ස්කින් ටයිප් එකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. සමය තෙතමනේ තියා ගැනීමට කෝමාරිකා තරම් වටින දෙයක් නැති තරම්. ඔයාගේ උදාසීන සම ප්‍රාණවත් කිරීමේ අපූර්ව හැකියාවක් කෝමාරිකාවලට තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර තියෙන කෝමාරිකාවලින් කෝමාරිකා ජෙල් එකක් හදාගෙන ඔයාගේ අඳුරු සම පැහැපත් කරගන්න පුළුවන් විදිහක් ගැන. අපි දැන් යම් වීඩියෝ එකකට මේ කෝමාරිකා ජෙල් එක අපි ගෙදරදීම හදාගන්න විදිහ බලන්න. හොඳට සෝදලා පිරිසිදු කරගත්ත කෝමාරිකා ඉත්තක්ගෙන මේකේ මේ කහ පාට කොටස වගේම කටු කොටස ඉවත් කරගෙන මේකේ මැදේ අපි ඉතාමත් ප්‍රවේශමෙන් ගන්න ඕනේ කොළ පාට කොටස පොඩ්ඩක්වත් එන්නේ නැති වෙන්න. ඉතින් මේ කෝමාරිකාවල විටමින් A, C, D වගේම ෆෝලික් අම්ල, කොපර්, කැල්සියම්, පොටෑසියම්, සෝඩියම්, යකඩ, ඛනිජ වර්ග, ඇමිනෝ අම්ල අඩංගු වෙනවා. ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමට ගෑස්ට්‍රයිටිස්, අක්මා ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීමට මුත්‍රා තැවිල්ලට, සමේ තෙතමනයට, හිස්සෝරි කරදරයට, හිසකෙස් වර්ධනයට, අධික තරබාරුවට කදිම දෙයක් තමයි මේ කෝමාරිකා කියලා කියන්නේ. ඉතින් අපිට රූපලාවන්‍ය අතින් වගේම සෞඛ්‍ය අතිනුත් වැදගත් දෙයක් ඉටු කරනවා කෝමාරිකා. ඇඟ නිමෙන්න කියලා ගොඩක් අය ඇඟේ තියෙන අධික උෂ්ණ බව තියෙනවානේ. ඉතින් මේකෙදි අපි එක එක જાති පොන්න හොයන්න ඕනේ. දිනපතාම කෝමාරිකා වේදනා පානය කරන්න පුළුවන්. ඒක ඉතාමත් හොඳයි වාගේ සමට. මේ විදිහට හොඳට අපි මේ කෝමාරිකා යුෂ ටික කෑලි ටික බ්ලෙන්ඩර් කරගෙන මේකේ යුෂ ටික සුදු රෙදි කෑල්ලකට අරගන්න ඕනේ. ඉතින් මේකේ එක කෑල්ලක්වත් දෙන්න නැති වෙන්න යුෂ ටික විතරක් අරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ජෙලටින් මෙස හැඳි භාගයක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ කෝමාරිකාවල ඛනිජ වර්ග 20ක් අඩංගු වෙනවා. ඒ වගේම ඇමිනෝ අම්ල 18ක්, විටමින් වර්ග 12ක් අඩංගු වෙනවා. කෝමාරිකා මැද සුළු ප්‍රමාණයක් වද දිනපතා ආහාරයට එකතු කර ගැනීම දෛනික පෝෂණ අවශ්‍යතාවය සපුරනවා. ඒ වගේම මස් මාංශ කන්න නැති අයට උනත් මේ කෝමාරිකා කෑල්ලක් වුණත් කෝමාරිකා ජූස් පානය කිරීම ඉතාමත් හොඳයි. ඉතින් ඔයාලට හිරු කිරීමෙන් වෙන බලපෑම් වලට මූණේ තියෙන අවපෑම් ගැනීමට අඳුර බවට ඉතාම හොඳ දෙයක් තමයි කෝමාරිකා. මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න.